ආයුබෝවන් ලෝකවාසී බෞද්ධ ජනතාවගේ පරම පූජනීය සිද්ධස්ථානයක් වගේම සෝබාදහමේ මහා ප්‍රාතිහාරයක් බඳු වූ සමනල කන්ද ශ්‍රීපාදය ශ්‍රී ලංකාවේ සදහැවතුන් මහා භක්තියෙන් වන්දනාමාන කරන මේ පූජනීය භූමිය ලොවම මවිත කරන සුන්දරත්වයකින් පරිපූර්ණයි. මහා ඝන කැලෑවන් රිදී දී ඇලි සහ සිසිල් දේශගුණයෙන් පිරි මීදුම් සලුවකින් වැසුණු ඒ නිහඬ පරිසරය සැබවින්ම සිත නිවන අපූරු තැනක්. මේ සෝබාදහමේ නිහඬතාවය මැදින් ශ්‍රීපාද කරුණාව වෙනුවෙන්ම සැගවුණු මාවත් රැසක් අදටත් සුරකී තිබෙනවා. ඒ අතරින් අභියෝගාත්මකම ඒ වගේම සෝබාදහමේ අසිරිය උපරිමයෙන්ම විඳගන්න පුළුවන් අපූරු මාවතක් ගැනයි අද අපි ඔබට කියන්නේ. ඒ තමයි දිරණියගල උඩ මාලිගොඩ මාර්ගය. රිදී දිය ධාරාවන් සහ සිසිල් දේශගුණයෙන් පිරි මීදුම් සලුවකින් වැසුණු ඒ නිහඬ පරිසරය සැබවින්ම සිත නිවන අපූරු නවාතනක්. සෝබාදහමේ නිහඬතාවය මැදින් ශ්‍රීපාද කරුණාව වෙනුවෙන්ම සැගවුණු මාවත් රැසක් අදටත් සුරකී තිබෙනවා. දෙරණියගල උඩමාලිබුඩ කියන මේ සුන්දර මාවතට ළඟා වෙන්න ප්‍රධාන මාර්ග කිහිපයක්ම තියෙනවා. ඔබ කොළඹ හෝ බස්නාහිර පළාතේ සිට පැමිණෙනවා නම් අවිස්සාවෙල්ල සහ දෙහියෝවිට හරහා පහසුවෙන්ම දෙරණියගල නගරයට ළඟා වෙන්න පුළුවන්. ඒ වගේම මහනුවර සිට පැමිණෙන බැතිමතුන්ට කෑගල්ල බුලත්කොහුපිටිය හරහාත් දකුණු පළාතේ සිට එන අයට අධිවේගී මාර්ගයෙන් අවිස්සාවෙල්ලට පැමිණත් මේ මඟ තෝරා ගන්න පුළුවන්. දෙරණියගල නගරයේ ඉඳන් උඩමාලිබොඩ පාර දිගේ වාහනයෙන් පැමිණිය හැකි අවසාන සීමාවට තමයි අපි මේ ඇවිත් ඉන්නේ. මේ ගමනට අපිට ලොකුම සහයෝගයක් දුන්නේ සුමන සමන් දේවාලයේ කපු මහත්තයෙක් වන ධර්මේ මාමයි. ඊයේ රෑ අපිට නවාතැන් ගන්න තැන සූදානම් කරලා දුන්නෙත් එතුමාමයි. අද උදේ කෑම වගේම දවල්ට කැලේ මැදදී කන්න අවශ්‍ය කරන බත්පතත් අපි ධර්මේ මාමට කියලා ලෑස්ති කරගත්තා. වාහන මෙතන ආරක්ෂිතව නතර කරලා ධර්මේ මාමලගේ ගෙදරින් උදේ කෑමත් කාලා අපේ නඩේ හැමෝම දැන් සූදානම් වෙන්නේ මේ අපූරු චාරිකාව ආරම්භ කරන්නයි. සමනල අඩවියට අධිපති ශ්‍රී සුමන සමන් දිව්‍ය රාජෝත්තමයන් වහන්සේගේ පිහිට ආරක්ෂාව පතා අපි මහා භක්තියෙන් යුතුව පනුරු බැඳ භාර වෙන්නේ මේ යන වනගත දුෂ්කර ගමනේදී අපිට කිසිදු අන්තරාවකින් තොරව ශ්‍රීපාද පත්මය වන්දනා කරන්නට අවසර දෙන ලෙස ප්‍රාර්ථනා කරමිනුයි. ලෝකාග්‍රව ශාන්තිනායකවමනි ලෞතුරා විද්‍යාන් මහත්මයාගේ ශ්‍රීපාද පත්මයට අපගේ නමස්කාරය වේවා. මල් පහන් සුවඳුම් තන් පූජා වේවා පූජාම් වේවා එයින් අපි සිද්ධ කරගන්නා වූ කුණ සම්බාර ධර්මයේ සම්සම්බන්ධී මහරජෝත්තමයන් වහන්සේ ප්‍රමුඛ සියලු දේව මණ්ඩලයට අනුමෝදන් කරමි වෙත්වා සාදු නායකවමනි ලෞතුරා විද්‍යාන් මහත්මයා ඇතුළු අටවිසි බුදුන් නිසා මේ මල් පහන් සුවඳුම් තන් පූජා කරමි පූජාම් වේවා එයින් අප විසින් රැස් කරගන්නා වූ පුණ්‍ය සම්භාර ධර්මය පළමුව සම්සම්බන්ධී මහ රාජෝත්තමයන් වහන්සේට අනුමෝදන් වෙත්වා. සම්බුද්ධ පාද වර්ලංකේන සෝභිතම් නිවාසෝ සමන්ත විමුක්තන දේව රාජා පුණ්‍යාන්මෝදී විදං සුමනාபிදානෝ පාලේත්මා සතස්සාපිතාවාන්තු. ඒ පුණ්‍ය සම්භාර ධර්මයේ මහිමෙන් සම්සම්බන්ධී මහ රාජෝත්තමයන් වහන්සේ වහන්සේ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න ප්‍රාර්ථනීය බෝධියම නිවන් දකිත්වා. කරන්නා වූ සම්සම්බන්ධී මහ රාජෝත්තමයන් වහන්සේ තුන් ලෝකාග්‍රව ශාන්තිනායකවමනි ලෞතුරා බුදුපියාණන් වහන්සේගේ ශ්‍රී පාද පත්මේ වැඳ පුදාගෙන
තම තමනුත් පින්කන්දක් අයිති කරන ඔබ වහන්සේට පින්කන්දක් අයිති කර දීම සඳහා යන්නා වූ ගතුන් සියලු දෙනාගේම දැන වැරදි නොදැන වැරදි කෝටියක් වැරදි ඇත්තේවි නම් සමා වෙනවයි පිනට පින් ගන්නවයි මල් පහන් සුවඳුන් කැප ගන්නවයි පස්වාං දහසකට ආයු බොහෝ වේවා ආයු බොහෝ වේවා ආයු බොහෝ වේවා න දිව්‍යාම්බරණ භූෂිතං කුංජර වාහන්නයි වංච සුමන දේවෝ නමෝ වරම් ශ්‍රී පද්මහස්ත ගජ වාහන කාන්ත නේත්‍ර සම්බුද්ධ පාද පරිපාලක බුද්ධ භක්ත ශ්‍රී පාද වාස දවලා සමන්ත භද්‍ර ත්වම්මාන්ධාර්ග නයනෝ වත පාහි දේව ශ්‍රී ලංකාම්බර පාදුබාන සදුෂ්‍යක් තේජක් ප්‍රතාපාන්විතක් නානා වෛරී ගණ අන්ධකාර පහතක් ආදිත්‍ය බිම්බෝපමක් सर्व स्तोत्र गुणाकरक सुरवरक शुक्रांगजो वाहनक श्रीमत्स सुमन देवराज प्रवरक कुर्वन्तु ते मंगलम श्रीमद् गौतम साक्य सिंह सुगत सारादीत्वाणपि लंका दीप समंत कूट शिखरे पादाभिरो पाले तन्नित्यानि सुरक्षित प्रवसित पुण्यार्जने तत्परम श्रीमत्स सुमन देवराज प्रवरक कुर्वन्तु ते मंगलम සෝවාන්පලේ පිටවාගෙන හතිමාට වසස්ථානය කරන්නා වූ සුම සමන්දේ මහ රාජෝත්තම ආනන්ද වහන්සේ ඔබ වහන්සේ ශ්‍රීපාද පත්මේට බෑන සමනට ඇලියත් වාහනේට ආකාශ ගව්වට හිමියත් ගව්වට මහ ගිරිදම්බේට දිවා ගුවාවට සාපරගමුවේ හිම දේව මාලිගාවට එල්ලක්කලට බොල්තුම්බේට උණුවන්ටුන්ට නිවිදිගලට ධර්මීයකට දිවස් කරුණා කර වදාරන්නා වූ සුන්දර ඊශ්වර කරවීර සුදර්ශන මේ වින්දක චින්තක අස්ස කරුණ සප්තූට පර්වතයන්ට යමුනා චිරවතී සරබූ මහීකුණාලානෝ තත්ත්වවිල් තඩාගයන්ට හිමාල වනයේට දිවස් කරුණා කර වදාරන්නා ඔබ වහන්සේගේ ආශිර්වාදය රැකවරණය වන්දනීයත්වයට පූජනීයත්වයට පාත්‍ර වූ ලෞතර තථාගතමා මෑණී ශාන්තිනායකයන් වහන්සේගේ ශ්‍රී පාද පද්මේ වැඳ පුදාගෙන තම තමනු පින්කන්දක් අයිති කරන ඔබ වහන්සේට පින් අනුමෝදන් කිරීම යන්නා වූ මේ බැතුතුන් සියලු දෙනාගේ මහිසේ සිට පාදාන්තයේ දක්වා ඇතිවන්නා වූ වටානුවර රෝගණාවනක් ව්‍යාධි 203ක් අතුරුආන්තරාවලින් ආරක්ෂා කරවා පිස්සින් කිපීමෙන් ඇතිවන්නා වූ රෝගාබාධයන්ගෙන් ආරක්ෂා කර බෝනෝන් රෝගෝලින් ආරක්ෂා කර රවී චන්ද්‍ර කුජබුදු ගුරු දුක්ඛ දන්තාවෝ කේතිවන්නා ග්‍රහණෝදවියන්ගෙන් ලැබෙන්නා වූ අපල උපද්‍රවලින් ආරක්ෂා කර වැස්සෙන් පින්නේ සීතලෙන් සතාසු පාවාගෙන් ආරක්ෂා කර දිවිදෝෂාන්තකාර වලින් යක්ෂ පේද පිජාත කුම්බාණ්ඩේගේ යල්මෙන් බල්මෙන් කෝපයෙන් ඇතිවන්නා වූ දෝෂාන්තකාරයන්ගෙන් ආරක්ෂා කර ශ්‍රීපාද ස්ථානයේ වැඳ පුදාගෙන පින්කන්දක් අයිති කරගෙන ඔබ වහන්සේට පින්කන් මොදන් කර ආපසු නිරූපත්‍රි දුර සමතමන්ගේ නිවෙස් වලට පැමිණීමට ඔබ වහන්සේ දිවණින් බලා දිවස් කරුණා කරවදාලා ඔබ වහන්සේගේ ආශිර්වාදය රැකවරණය ලබා දෙන සේක්වා පස්වාන් දහසකට ඔබ වහන්සේ කීර්ති ආයු බොහෝ වේවා ආයු බොහෝ වේවා ආයු බොහෝ වේවා. ගමන ආරම්භයේදීම අපිට දැක ගන්න ලැබෙනවා උඩමාලිබොඩ මාර්ගයේ සම්පූර්ණ සිතියම. හරියටම මේ සිතියමට අනුව මෙතන ඉඳන් ශ්‍රීපාද මළුවටම තියෙන්නේ හරියටම කිලෝමීටර් 12ක දුරක්. මුලින්ම අපිට හම්බෙන්නේ මේ මාගල් ගඟ කියන්නේ මෙතන. ඊට පස්සේ අපිට හම්බෙනවා මහාවය. ඒ කොරසන් නෙමෙයි. ඊට පස්සේ මෙතන සීතගම්ම. මෙතන ඉඳන් තුරුවිට පාරට මෙතන. මෙතන උඩ තියෙනවා දෙමළ වල හින්න අම්බලම. හරියගේ තමයි මේක ඉන්දිකටු පාර. මෙතන තමයි අපි නවතින්නේ. තියමත් හොඳින් නිරීක්ෂණය කරලා දෙවියන්ගේ අවසරයත් අරගෙන ඔන්න අපි අපේ ශ්‍රීපාද කරුණාව නිල වශයෙන් ආරම්භ කළා. දෙවියන්ගේ අවසරයත් අරගෙන අපි මුලින්ම මුහුණ දෙන්නේ අපේ ගමනේ තියෙන පළමු අභියෝගයටයි. ඒ තමයි මේ ගලාගෙන යන සුන්දර මාගල් ගඟෙන් එගොඩ වීම. වතුර පාර හරිම පැහැදිලි, සීතලයි. ගඟ මැද තියෙන සිනිඳු ගල් උඩින් ඊටාම පරිස්සමෙන් අඩිය තබමින් අපේ නඩේ හැමෝම සාර්ථකව මාගල් ගඟෙන් එගොඩ වුණා. ගඟෙන් එගොඩ වුණු ගමන්ම අපි හැමෝම අපේ සපත්තු සහ මේස් වලට ඩෙටෝල් ස්ප්‍රේ කළා කූඩල්ලන්ගෙන් ආරක්ෂා වෙන්න. ඩෙටෝල් ස්වල්පයක් වතුර එක්ක කලවම් කරලා පොඩි ස්ප්‍රේ බෝතලයකට අරන් යන්න. එතකොට ගමන අතරතුරේදී වුණත් ලෙහෙසියෙන්ම සපත්තු සහ මේස් වලට ස්ප්‍රේ කරගන්න පුළුවන්.
සපත්තු ප්ලාස්ටි කරගෙන ඔන්න අපි ශ්‍රීපාද රක්ෂිතයේ නොයිඳුල් වනාන්තරය ඇතුළටම පියනගනවා. කැලෑව ඇතුලේ තෙතමනය සහ පින්න වැඩි නිසා ටික වෙලාවක් යනකොට ඩෙටෝල් ගතිය සෝදාගෙන යන්න පුළුවන්. ඒ නිසා පැය දෙකකට සැරයක් වගේ ආයමත් ස්ප්‍රේ කරගන්න. මොකද උඩමාලි බෝඩ මාර්ගය කියන්නේ සම්පූර්ණයෙන්ම වනගත මාවතක්. මේ තෙත් කලාපීය වනාන්තරයේ හැම තැනම කූඩල්ලන් බහුලව ඉන්නව වගේම ගල් අස්සේ කුණ කටුවා තෙලිස්ස වගේ සර්පයින් ඉන්න පුළුවන් නිසා ආරක්ෂාව ගැන සැලකිලිමත් වීම ඉතාම වැදගත්. ගමනේ පළමු කිලෝමීටරයේ ඇතුළතදීම අපිට දැනෙන්නේ පුදුමාකාර නිස්කලංක බවක්. කෘතිම ශබ්ද කිසිවක් නැහැ. ඇහෙන්නේ ගලාගෙන යන චූටි චූටි දියකඩිතිවල හඬයි, රෑහියන්ගේ සද්දයි, ඈතින් ඇහෙන වඳුරන්ගේ කෑගසීම් විතරයි. බලන්න මේ සොබාදහමේ අපූර්ව නිර්මාණයන් දිහා. ගහේ වැවිලා තියෙන හතුවල පාට සහ හැඩය දිහා බලන්න. මහා වෘක්ෂයන්ගේ කඳන් මත දිරාගිය අතුපතර වගේම මග දෙපස එකිනෙකට වෙනස් වර්ණවලින් සහ විවිධ හැඩතලවලින් හැදුණු මේ වගේ අපූරු බිම්මල් වර්ග මේ උඩ මාලිබොඩ වනගත මාවත පුරාම හැම තැනකම දකින්න ලැබෙනවා. උඩ මාලිබොඩ වනගත ශ්‍රීපාද මාර්ගයේ පවතින අධික තෙතමනිය සහිත දේශගුණය නිසා ලංකාවටම ආවේනික සුවිශේෂී බිම්මල් සහ හතුවර්ග රැසකට මේ පරිසරය කදිම නවාතැනක් වී තිබෙනවා. මග දෙපස නෙත ගැටෙන මේ විවිධ වර්ණයේ බිම්මල් මේ අති දුෂ්කර වන්දනා ගමනේදී අපේ නෙතට වගේම සිතටත් අපූර්ව සුවයක් ගෙන දෙන දසුන් බවට පත්වෙනවා. මේවා හුදෙක් හතු වර්ග විතරක්ම නොවේ. මේ නිහඬ වනාන්තරය ඇතුලේ සැගවුණු එහි සජීවී සුන්දරත්වය තව තවත් වර්ණවත් කරන සොබාදහමේ සැබෑ සිතුවම්. අවුරුද්දේ වැඩි කාලයක් වැසි ලැබෙන නිසා මේ පරිසරය සම්පූර්ණයෙන්ම තෙදමනයෙන් පිරීලා තියෙන්නේ. ගස්වල සහ බිම තියෙන ගල්වල පාසි බැඳලා තියෙන විදිහ දකිද්දී මැවෙන්නේ හරිම නිහඬ, අద్භූත වගේම මනස්කාන්ත දර්ශනයක්. පාර පැහැදිලිව පෙනෙන්න තිබුණත් ඉදිරියට තියෙන තනිකරම කැලෑමගක් නිසා අපි හැමෝම එක පෙළට බොහොම පරිස්සමෙන් අපේ වනගත චාරිකාවේ ඉදිරියටම ඇදෙනවා. උඩමාලිබොඩ වනාන්තරයේ ඇතුළට යන්න අපිට දකින්න ලැබෙන්නේ සැබෑ නිවර්තන වර්ෂා වනාන්තරයක තියෙන අනන්‍යතාවයයි. වසරේ වැඩි කාලයක් වැස්ස ලැබෙන අධික ආර්ද්‍රතාවයකින් යුක්ත මේ පරිසරයේ තියෙන ගස් දිහා බැලුවොත් ඒ හැම ගසකම කඳක් පාසාම
කොළපාටට පාසි සහ මීවන ශාක ෆර්න්ස් වැවිල තියෙන්නේ හරියට ස්වාභාවික පලසක් එළුව වගේ. මෙතනදී අපේ හිසට ඉහලින් මහා වියනක් වගේ සැදුණු හොර, බූහොඩල, කීන සහ ඇටබ වගේ සුවිශේෂී දේශීය ශාක වර්ග රාශියක් දැක ගන්න ලැබෙනවා. මේ හැම ශාකයක්ම සහ හතු වර්ගයක්ම වනාන්තරයේ පැවැත්මට ඒ වගේම මේ පස සාරවත් කරන්න දායක වෙන සොබාදහමේ අපූරු නිර්මාණයි. මේ වගේ නොඉඳුල් වනාන්තරයක සුන්දරත්වයේ විඳිනවා ඇරෙන්න මේවට පොඩ්ඩක්වත් හානි නොකර ඉදිරියටම යාම අපේ වගකීමක්. මාගල් ගඟෙන් එගොඩ වෙලා වනගත මග ඔස්සේ කිලෝමීටර් 1.5කට ආසන්න දුරක් පියනගපු අපිට ඊළඟට හමු වෙන්නේ මේ සුන්දර මහා ඔය. දෙපසින් ගලාගෙන එන වතුර පාරවල් එකතු වෙලා හැදුණු සෑහෙන්න පළල් වගේම ඊටාම පිරිසිදු වතුර තියෙන විශාල ඔයක් තමයි මේක. මෙතෙක් වෙලා අපිට ලොකු නැග්මක් හමු නොවුණු නිසා මෙතනදී අපි පොඩ්ඩක් නතර වෙලා මූණකට සෝදාගෙන මහන්සියෙන් නිවා ගන්නවා. सुंदर भाव आहार මේ වතුර කොච්චර පිරිසිදුද කිව්වොත් බොන්න උනත් පුරුවන්. හැබැයි වනගත පරිසරයකදී වතුර බොන්න කලින් ඉස්සරහින් සතෙක්වත් මැරිලා ඉන්නවද කියලා හොඳින් සොයා බලන්න ඕනේ. අපි අපේ වතුර බෝතල් ටිකත් මෙතනින් ආයමත් පුරවා ගන්නේ මෙතනින් එහාට අපිට මුහුණ දෙන්න තියෙන සැබෑ අභියෝගය ගැන දන්න නිසායි. ඔන්න මහා ඔය පසු කරපු ගමන්ම මෙතෙක් වෙලා තිබුණු ගමනේ ස්වභාවය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. මෙතෙන් සිට අපිට ඉදිරියට තියෙන්නේ කැලෑව ඇතුලෙන් වැටුණු අතිශය තද නැග්මක් සහිත කන්දක්. වනාන්තරයේ තියෙන අධික ආර්ද්‍රතාවය නිසා ගතට දැනෙන විඩාව සහ දාඩිය දැමීම සෑහෙන්න වැඩි. ගල් කුට්ටි ගස්මුල් උඩින් අඩිය තබමින් එක දිගටම ඉහළට නැගීම ලේසි පහසු නැහැ. ඒ විතරක් නෙවෙයි, උදේ වැස්ස නිසා තෙත්තුණු මේ පරිසරයේ කූඩෑන්ලන්ගේ ප්‍රහාරත් දැන් එන්නෙන්නම වැඩි වෙනවා. අස්මාංශයෙන් තොරව ගතින් මෙන්ම සිතින්ද පේවී යා යුතු මේ පූජනීය දේවාඩවිය පුරා ඇත්තේ අදෘශ්‍යමාන රැකවරණයක්. එදා ගෞතම බුදුරජාණන් වහන්සේ
තුන්වන වරට ලක්දිවට වැඩම කළ ඒ මහා ප්‍රාතිහාර්යවත් මොහොතේ සමන් දිව්‍ය රාජයාගේ ආරාධනයෙන් මේ මහා ගිරිමුදුනේ උන්වහන්සේගේ වාම ශ්‍රීපද්ම ලංජනය පිහිටවනු ලැබුවා. එතෙන් පටන් බුදුන් වෙඩි ඒ පින්බිම වන්දනා කරන්නට එන බෙදිමතුන් මග දෙපස රැකගන්නේ ඒ උතුම් ශ්‍රද්ධාවේ ආනුභාවයයි. වන්දනා වාරය ආරම්භ වන විට ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලින් සුදු පැහැති සමනලුන් ඍතු පිටින් සමනල කන්ද දෙසට පියාඹා යයි. ඔවුන් යන්නේ බුදුන්ගේ ශ්‍රීපතුල වන්දනා කිරීමට බව ගැමියන්ගේ විශ්වාසයයි. ඒ නිසාම මෙයට සමනල කන්ද යන නම ලැබී ඇත. සිරිපා අඩවිය සුරකින්නට සමන් දෙවියන්ගේ වාහනය වන සුදු අලියා අදටත් මධ්‍ය රාත්‍රියට කැලෑ මගවල් පුරා සැරිසරන බව තවත් ප්‍රකට ජනප්‍රවාදයකි. මහා ඔය කන්ද එක දිගටම ඉහළට නැගගෙන ආපු අපිට ඊළඟට හමු වෙන්නේ උඩමාලි බොඩ පාරේ තියෙන සුවිශේෂීම වගේම අතිශය මනස්කාන්ත සන්ධිස්ථානයක්. ඒ තමයි මේ දකින්න ලැබෙන ගල් දෙබොක්කාව. මහා විශාල ගල් කුට්ටි දෙකක් මැදින් තමයි මේ පටු සිරිපා මාවත වැටිලා තියෙන්නේ. මුළු ගල පුරාම කොළ පාටට පාසි බැඳිලා මහා විශාල ගල් පර්වත දෙකක් මැදින් පිහිටි දෙබොක්කාවක් කපුල්ලක් වැනි ස්වභාවික පිහිටීමක් ඇති නිසා මෙයට ගල් දෙබොක්කාව යන නම ලැබී තිබෙනවා. ඇත්තටම මේ වගේ නොයින්දුල් වනාන්තරයකේ සැබෑ අසිරිය වචනවලින් විස්තර කරන්න බැරි තරම් සුන්දරයි. ගමන අතරතුරේදී මට බැහැ හරි දුරයි වැනි වචන භාවිත නොකළ කටවරද්ද නොගෙන කරුණාවයි යන වචනය පමණක් භාවිත කළ යුතුයි. නැතිනම් කැලෑවේ අතරමන් වීම හෝ දඬුවම් ලැබීමට සිදුවන බව පැරණියන් තදින්ම විශ්වාස කළා.
ගල් දෙබොක්කාවත් පසු කරලා තවත් ටික දුරක් ඉදිරියට එද්දී උන්න අපිට හමු වෙනවා කුරු ඇල. සමහරු මේ ස්ථානයට කොරසෙලුව කියලත් කියනවා. හරිම ලස්සන නිසංසල පරිසරයක පිහිටිපු පුංචි ඇලපාරක් වගේම ගල් තලාවක් මෙතන තියෙනවා. එක දිගටම කන්ද නැගලා හොඳටම මහන්සි වෙලා හිටපු අපේ නඩේ හැමෝම කුරු ඇල ගාව පොඩ්ඩක් නතර වුණා. දුෂ්කර ගමන නිමා කර නැවත හැරී එන බැතිමතුන්ද ගතේ වෙහෙස නිවා ගැනීමට, මුහුණකට සෝදා ගැනීමට සහ නෑමට තෝරාගන්නා ප්‍රධානම ආරක්ෂිත ස්ථානයක් තමයි මේ කුරු ඇල සීමාව. කැලෑපාරේ ගමන ආරම්භ කිරීමට පෙර සිත නිවන සොභාදහමේ සැබෑ අසිරිය උපරිමයෙන්ම විදගන්න පුළුවන් නිහඬ වටපිටාවක් මේ අවට තිබෙනවා. වනගත සිරිපා කරුණාවක තියෙන සුන්දරත්වය තමයි මේ. මහන්සියයි විඩාවයි හැමදේම මැදින් නඩේ කට්ටිය එක්ක මෙන්න මේ වගේ පුංචි තැනක නතර වෙලා ගන්න ඒ නිදහස මුළු ජීවිතයටම අමතක වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ශ්‍රීපාද කන්ද මුදුනේ ශ්‍රීපතුල පිහිටවීමෙන් අනතුරුව මහා සංඝරත්නය 500ක් නමක් සමග දිවා විහාරණය දහවල් කාලයේ විරේක ගැනීම කළ ස්ථානය දිවා ගුහාව ලෙස හැඳින්වේ. මෙම පූජනීය ලෙන ශ්‍රීපාද අභය භූමිය තුල විශේෂයෙන්ම කැලෑමග ආශ්‍රිතව සැඟවී පවතින බවට අදටත් මතයක් පවතී. මනුෂ්‍ය ක්‍රියාකාරකම් වලින් තොර නිදන්ගත මහා වනාන්තරයක් වූ උඩමාලි බොඩ සිරිපා අඩවිය කියන්නේ සත්ව ලෝකයේ අපූර්ව නවාතනක්. මේ ඝනතුරු වදුලු අතරේ ශ්‍රී ලංකාවට විතරක් ආවේනික වඳවී යාමේ තර්ජනයට ලක් වූ සතුන් රැසක් නිදහසේ සැරිසරනවා. මීදුම් පටල අතරින් ඇහෙන වඳුරන්ගේ නාදයත් එකිනෙකට වෙනස් කුරුළු පන්ති පරිසරයේ නිහඬතාවය බිඳලන්නේ අපූරු තාලයකටයි. ජනප්‍රවාදයේ එන සමන් දෙවියන්ගේ වාහනය බඳු වූ අද්භූත සුදු අලියා මෙන්ම කළු කොටියා වැනි දුර්ලභ සතුන් පවා අදටත් මේ මහා වනාන්තරයේ සෙවණැලි මැද ජීවත් වන බව වනාන්තරයේ අපට තබා ඇති සලකුණු වලින් මනාද පැහැදිලි වෙනවා.
කුරුවැලෙන් සප්පාය මුණු අපි ආයමත් ගමන පටන් ගත්තා. එතැන් සිට ඉදිරියටත් අපිට හමු වුණේ එක දිගටම තිබුණු තද නැග්මක්. කන්ද නැගලා ඊට පස්සේ අපි ආවේ බටකැලයක් මැදින් වැටුණු සෑහෙන්ඩ පටු පල්ලමකටයි. වැස්සට දෙමිලා පාසි බැඳලා තියෙන මේ ගල්තලාවන් දිගේ පල්ලම් බහිද්දි එක අඩියක් හරි වැරදුනොත් ලෙස්සා වැටිලා තුවාල වෙන්න පුළුවන් නිසා අපි සෑහෙන්ඩ පරිස්සම් වුණා. වටපිටාවෙන් මිනිස් හඬක් තබා කෘතිම කිසිම සද්දයක් ඇහෙන්නේ නැහැ. මුළු වනාන්තරය පුරාම රජ කරන්නේ කුරුල්ලන්ගේ නාදයයි. ඈතින් ඇහෙන වඳුරන්ගේ කෑගැසීම් විතරයි. පරිස්සමෙන් පල්ලම් බැහැගෙන ආපු අපිට උන්න ඊළඟට හමු වෙනවා උඩමාලිබොඩ මාර්ගයේ තියෙන සුවිශේෂීම සහ ප්‍රධානම සන්ධිස්ථානය. ඒ තමයි කුරුංග සීත ගඟුල. සිරිපා අඩවියෙන් ආරම්භ වන අතිශය සීතල ජලය ගලා බසන දිය දහරාවක් විසා මේට සීත ගඟුල කියා පවසනවා. මාලිබොඩ මාර්ගයට ආවේනිකව මේ කුරුංග සීත ගඟුල ලෙස ජනවහරේ හැඳින්වෙනවා. සිරිපා සිරිත් විරිත් අනුව වන්දනාකරුවන් ශ්‍රීපාද පද්මය වන්දනා කිරීමට ප්‍රථමයෙන් සීත ගඟුලෙන් ස්නානය හෝ මුහුණකට සෝදා පිරිසිදු වී සුදුවත් ඇඳ පේවිය යුතුයි. මාලිබොඩ පාරෙන් යන බැතිමතුන් ඒ උතුම් චාරිත්‍රය ඉටු කරන්නේ මේ ස්ථානයේදී. සිරිපා අඩවිය රක්නා සුමන සමන් දිව්‍ය රාජෝත්තමයන් වහන්සේගේ දිව්‍යමය රැකවරණය පතා වනගත ගමන ආරක්ෂිතව නිමා කිරීමට බැතිමතුන් මෙහිදී පඳුරු බෙඳ බාරවීමද සිදු කරනවා. මගදිගට එක දිගටම ඇදහැළුණු තද වැස්ස නිසා අපි මෙතනට ළඟා වෙද්දී සවස 5 විතර වෙලා තිබුණා. වටපිටාවම කළුවර කරගෙන මීදුම ගලාගෙන එද්දී ගතට දැනුණු සීතල තවත් වැඩි වුණා. කොහොම වුණත් මුළු ගතේම තිබුණු විඩාව, දාඩිය, මහන්සිය නිවාගන්න අපි හැමෝම මේ සීතල වතුරෙන් නාගත්තේ කියාගන්න බැරි තරම් පුදුමාකාර සැහැල්ලුවකින්. තද වැස්ස නිසා අපිට මෙතනදී කෑම කන දර්ශන වීඩියෝ කරගන්න නම් අවස්ථාවක් ලැබුණේ නැහැ. බත්පත වැහි බින්දු වැටෙන සීත ගඟුල අද්දර ඉඳගෙන රස විඳපු ඒ අත්දැකීම නම් මුළු ජීවිතේටම අමතක වෙන්නේ නැහැ. දෙරණියාගල උඩමාලිබොඩ කැලෑමග දිගේ අපි ආපු අපූරු චාරිකාවේ පළමු කොටස අපි මෙතනින් සාර්ථකව අවසන් කරනවා. හැබැයි අපේ ගමන මෙතනින් ඉවර නැහැ. මීට පස්සේ අපිට තියෙන්නේ මේ සීත ගඟුලෙන් එගොඩ වෙලා තවත් තද නැග්මක් නැගලා කුරුවිට එරත්න ප්‍රධාන මාර්ගයට එකතු වෙන්නයි. එතැන් සිට ශ්‍රීපාද මළුව දක්වා කරුණා කරන්නේ කොහොමද කියලා අපි අපේ ගමනේ ඊළඟ කොටසින් අරගෙන එන්නම්. එහෙනම් ඊළඟ කොටසින් ඉක්මනටම හමු වෙමු. හැමෝටම සමන් දෙවි පිහිටයි.